දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම එයාරුප්මනි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් වෙනද වගේම ඇවිල්ලා තිනවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඉතින් මේක මිස් කරන්න නැතුව අනිවාර්යයෙන්ම කරගන්න. මොකද මේක layer 1 project එකක් හින්දා මේක test net අවදියේ තියෙන්නේ. ඒකින්ද මේ වැඩෙත් අනිවාර්යෙන් කරගන්න කියලා මතක් කරනවා හැමෝටම. ඉතින් ඔයා මගේ channel එකට සම්බන්ධ වෙලා නැත්නම් channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම Telegram channel එකට join වෙලා ඉන්න කියලා මතක් කරනවා. මොකද අලුතෙන් එන update ඔක්කොම මම ඔයාලට Telegram channel එකට තමයි දාන්නේ. ඒකින්ද ඒකට join වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. අද මොකද්ද ගෙන අපු වීඩියෝ එක කියලා බලන්න. right අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ මේ N1 project එක ගැන. ඉතින් මේක layer 1 blockchain එක යන project එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ Twitter එකට ආවට පස්සේ මේ විදිහට දාලා තිනවා L1 blockchain for next generation app කියලා. ඉතින් මේගොල්ලෝ layer 1 project එකක් තමයි නිර්මාණය කරන්නේ. ඒකින්ද මේක අනිවාර්යෙන් මිස් කරන්න නැතුව කරගන්න. අපිට ඉස්සරහට රිවෝඩ් එකක් ගන්න ලොකු chance එකක් තියෙයි මේක participate කරලා. right ඉතින් මේගොල්ලෝගේ fund එක දිහා බැලුවාම ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් මිලියන 5ක වගේ fund එකක් අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝගේ project එකේ. ඉතින් මේකට Solana මේගොල්ලොන්ට back කරනවා. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම මේ වැඩ ටිකත් කරලා තියාගන්න. ඉස්සරහට අපිට රිවෝඩ් එකක් ගන්න chance එකක් තියෙයි. right ඉතින් අපි වැඩි කතා නැතුව බලමු මේකේ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ participate කරන්න ඔයාලට Phantom wallet එක ඕනේ. ඉතින් Phantom wallet එක නැත්නම් ඔයාලා Phantom wallet එක download කරලා create කරගන්න. wallet එක මේ විදිහට Phantom wallet එක create කරගෙන අපිට මේකේ Solana faucet ගන්න තියෙනවා. ඉතින් ඒකට මේ wallet එකේ පොඩි setting එකක් තියෙනවා හදාගන්න. ඉතින් මුලින්ම මේ විදිහට wallet එක open කරගෙන right මේ විදිහට wallet එක open කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලා click එකක් දෙන්න. click එකක් දුන්නාම මෙතන යටින් setting icon එක තියෙනවා. මෙතන setting icon එක click කරලා මෙහෙම පල්ලෙහාට ආවට පස්සේ මෙතන තියෙනවා developer setting කියලා. ඒකට click එකක් දෙන්න. ඒකට click එකක් දුන්නාම මේ විදිහට testnet mode එක off වෙලා තියෙයි ඔයාලගේ. ඒක මෙතනින් on කරගන්න. on කරගෙන මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Solana Devent කියලා. ඉතින් අන්න ඒක click එකක් දෙන්න. click එකක් දුන්නාට පස්සේ මෙතන Solana Devent කියන network එකට මේක මාරු වෙනවා. right එතන setting එක හදාගත්තට පස්සේ මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන click එකක් දුන්නාම Solana Devent කියලා අපිට අපේ wallet address එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන wallet address එක ඔයාලා copy කරගන්න. copy කරගෙන මෙන්න මේ site එකට එන්න ඕනේ. මේ site එකේ link එක මම මේ ඔක්කොම link ටික ඔයාලට දාලා තියන්නම් Telegram channel post එකේ. ඉතින් ඒක link එක මම පළවෙනි comment එකේ video එකේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. එතනින් ඔයාලට link ටික ඔක්කොම ගන්න පුළුවන්. right ඊට පස්සේ අපිට faucet තමයි claim කරගන්න ඕනේ. ඉතින් මේ site එකට එන්න ඕනේ. ඇවිල්ලා GitHub එක connect කරන්න ඕනේ. ඉතින් GitHub එකක් නැත්නම් ඔයාලට ඒසෙම GitHub account එකක් connect කරගන්න පුළුවන්. right මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. authorize කරගත්තට පස්සේ මෙතන අපේ GitHub account එක මේකට connect වෙනවා. right මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් account එක connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි wallet address එක මෙතනට අපි ඉස්සෙල්ලා copy කරගෙන ආපු wallet address එක මෙතනට දෙනවා. දීලා මෙතනින් amount එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. right amount එක මෙතනින් select කරලා confirm කියන button එක click කරන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් success කියලා වැටෙනවා. ඉතින් අපිට first set එක claim වෙලා තියෙන්නේ. right ඊට පස්සේ අපිට කරගන්න තියෙන්නේ මේගොල්ලොන්ගේ Discord එකේ පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. ඒ ටික කරගෙන මේමු. ඉතින් ඔයාලා මේ Discord එකට එන්න ඕනේ. Discord එකට ඇවිල්ලා මේක මුලින්ම ඔයාලා verify කරගන්න මෙතනින්. දැන් welcome කියන තැනට තමයි මුලින්ම එන්නේ. ඉතින් ඒ තැනට ආවට පස්සේ verify button එකක් තියෙනවා. click කරන්න. verify කරගත්තට පස්සේ මේ විදිහට channel ටික open වෙනවා බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් roles guide කියලා තියෙනවා. ඒක ඒ channel එකට ආවට පස්සේ මෙතන යටින්ම තියෙනවා NFC කියලා. ඉතින් අපිට මේ NFC කියන role එක ගන්න පුළුවන්. ඒක ගන්න අපිට පුංචි වැඩ ටිකක් කරගන්න තියෙනවා. මෙන්න මෙතන ඔයාලට මේ channel ටිකේ
පහලට ආවට පස්සෙත් බලාගන්න පුළුවන්. ඩිස්කෝඩ් එක මෙන්න මෙතන NFC කියන channel එකට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ Discord එකේ රෝල් එක ගන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි මේකේ ජෙනරේට් කරගන්න තියෙනවා NFC කාඩ් එකක්. ඉතින් ඒකට මෙතන link එක ක්ලික් කරලා ගියත් හරි ඒකේ link එකත් මම ඔයාලට දාලා තියන්නම්. ඉතින් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. ආවට පස්සේ මෙතනට අපේ නම දෙන්න ඕනි. මෙතනට නමක් දෙන්න ඕනි. ඊට පස්සේ මෙතන අපේ නික්නේම් එකක් වගේ පුංචි නමක් දෙන්න. ඊට පස්සේ මෙතන අපේ උපන්දිනය දෙන්න තියෙන දීලා මෙතනින් අපේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා මෙන්න මේ කාඩ් එක ක්‍රියේට් කරගන්න තියෙන්නේ. ඉතින් මම මෙතනට මුලින්ම නම දෙනවා මේ විදිහට. රයිට් ඔන්න දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට විස්තර ටික දුන්නාට පස්සේ මෙතනට ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරලා අපිට මේ විදිහට NFC කාඩ් එක ක්‍රියේට් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලා මෙතනින් මේ ඩවුන්ලෝඩ් ID කියන එක උඩ ක්ලික් එකක් දීලා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. රයිට් ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපි යමු ආයෙ Discord එකට ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා බලන්න. රයිට් ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ට්වීට් එකක් ක්‍රියේට් කරන්න තියෙනවා අපේ NFC කාඩ් එක ගැන. ඉතින් මුලින්ම ඔයාලා ඊට පස්සේ ඔයාලගේ Twitter එකට එන්න. Twitter එකට ඇවිල්ලා මෙතනින් post කියන එක ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දුන්නාට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. ඕපන් වුණාම දැන් අපි ඉස්සලා කාඩ් එක අපේ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන. ඉතින් ඒක මෙතනින් ඔයාලට මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් කාඩ් එක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගෙන මේගොල්ලොන්ගේ මේ N1 chain කියන ටැග් නේම් එක ටැග් කරලා මේ ඔයාලා කැමති දෙයක් මෙතනට ටයිප් කරගන්න පුළුවන්. රයිට් මේ විදිහට ඔයාලට පෝස්ට් එකක් ක්‍රියේට් කරලා මෙතනින් පෝස්ට් කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන view කියන එක ක්ලික් කරාම ඔයාලට ඔයාලගේ පෝස්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඊතලෙ උඩ ක්ලික් එකක් දීලා මෙතනින් ඔයාලගේ link එක copy කරගන්න ඕනේ. right link එක copy කරගත්තට පස්සේ අපි ආයෙත් එනවා Discord එකට. Discord එකට ඇවිල්ලා මෙතන ඊළඟට බලා ගන්න පුළුවන් අපේ link එක share කරන්න තියෙනවා මේ NFC verify කියන channel එකේ. ඉතින් මෙතන ක්ලික් එකක් දුන්නාට පස්සේ මෙන්න මේ channel එකට එනවා. මේ channel එකට ආවට පස්සේ අපි අතනින් copy කරගත්තු link එක මෙතනට paste කරලා මේ විදිහට share කරනවා. share කරාම අපේ post එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්ලික් එකක් දුන්නාම බලා ගන්න පුළුවන් ඔයාලට මේ NFC එක ඇඩ් වෙලා තියෙනවා රෝල් එක. ඉතින් මේක සමහර වෙලාවට ටික වෙලාවක් ගිහිල්ලා ඇඩ් වෙයි. ඒක ඔයාලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න කොහොමද ඇඩ් වෙන්නේ කියලා. රයිට් ඊට පස්සේ අපේ දැන් ඒකත් හරි. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා මේගොල්ලොන්ගේ Twitter එකක් follow කරන්න. ඉතින් මෙන්න මෙතන ක්ලික් එකක් දුන්නාම මේගොල්ලොන්ගේ මෙන්න මේ Twitter එකට එනවා. ඉතින් ඒකත් මෙතනින් follow කරලා තියාගන්න. රයිට් ඊට පස්සේ අපි ආයෙත් බලමු මොකද කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මෙතන කියලා තියෙන්නේ friends ලාට මේක share කරන්න කියලා. රයිට් ඉතින් අපි ඒ වැඩ ටික කරගත්තා. Discord එකේ කරගන්න ඕනේ ටික. ඉතින් ඔයාලත් මේ ටික අනිවාර්යෙන් කරගන්න. ලොකු වැඩක් නෙමෙයි තියෙන්නේ. සරල වැඩක් තියෙන්නේ. රයිට් අපි එන්න ඕනේ මෙන්න මේ site එකට. මේකට ආවට පස්සේ මෙතන මුලින්ම ඔයාලා connect කියන බටන් එක ක්ලික් කරන්න. එතන connect කියන බටන් එක ක්ලික් කරාට පස්සේ අපේ Discord එකෙන් තමයි මෙතනට කනෙක්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන continue with Discord කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතනින් authorize කරන්න. right ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යටින් profile කියලා icon එකක් තියෙනවා. එතන ක්ලික් එකක් දුන්නාට පස්සේ දැන් අපි Discord එක කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මෙතන Twitter එකත් කනෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට Twitter එකත් කනෙක්ට් කරගන්නවා. right ඊට පස්සේ ඔයාලට profile එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් අපේ Discord එකයි Twitter එකයි දෙකම කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන dashboard කියන තැනට එන්න. dashboard කියන තැනට ආවට පස්සේ මෙතන පහළට මෙතන තියෙනවා ඊතලයක්. අන්න එතන ඊතලයේ ක්ලික් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලොන්ගේ TFs තියෙන මොනවාද කියලා. ඉතින් මේ හැම එකක්ම තාම වැඩ කරන්නේ නැහැ. මේවා වැඩ කරනකොට මම ඔයාලට Telegram channel එකට update එක දෙන්නම්. ඉතින් ඒකෙන් හින්දා channel එකට join වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් අපිට මේකේ wait list එකකට join වෙන්න පුළුවන්. මෙන්න මේකේ මෙන්න මේ trade කියන එකේ. ඉතින් එතන click එකක් දෙන්න. click එකක් දුන්නාම මෙන්න මෙතන mind share කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලගේ
වැඩ කරන ඊමේල් එකක් දෙන්න දීලා මෙතනින් join wait list කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට wait list එකට join වෙලා මෙතන ඔයාලගේ referral code එකකුත් create වෙනවා. ඉතින් මේක share කරලා ඔයාලට referral ලබා ගන්නත් පුළුවන් මේ wait list එකට join වෙන්න. right. ඒ වැඩෙත් කරගත්තට පස්සේ අපි එන්න ඕනි ඊළඟට මෙන්න මේ site එකට. මේකට ඇවිල්ලා මුලින්ම මෙතන connect wallet කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතනට ඔයාලට password එකක් දෙන්න ඉල්ලයි. ඉතින් මේකට code එකක් දෙන්න ඕනි. ඒ code එක මම ඔයාලට Telegram channel එකට දාලා තියන්නම්. ඒ code එක මෙතනට දීලා ඔයාලට මේක submit කරාම open වෙනවා. right code එක දීලා මෙතනට ඔයාලට මේ විදිහට සබ්මිට් කරාට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කෝඩ් එකත් මම දාලා තියන්නම්. ඒක දීලා ඔයාලට ලොග් වෙන්න පුළුවන්. right මේක මේ වෙලාවේ අපිට ට්‍රේඩ් කරන්න බෑ. ඒගොල්ලෝ මේන්ටේන් කරනවා කියලා මෙතනින් මැසේජ් එකක් එනවා. ඉතින් මේකේ මම අප්ඩේට් එකක් දෙන්නම් ඔයාලට. ඉතින් මේක වැඩ කරනකොට අප්ඩේට් එකක් අනිවාර්යෙන් channel එකේ share කරන්නම්. එතකොට අපිට මේකේ ට්‍රේඩ් එකක් කරන්න තියෙන ඉතින් ඒක දවසකට සැරයක් හරි ඇවිල්ලා ඔයාලට ට්‍රේඩ් එකක් ඕපන් කරන්න පුළුවන්. ඉතින් ට්‍රේඩ් ඕපන් කරන්න ඔයාලා අනිවාර්යෙන් දන්නවා ඇති. මම මේකේ අප්ඩේට් එකක් ආවහම අනිවාර්යෙන් channel එකට වීඩියෝ එකක් හරි දාන්නම්. Telegram channel එකට කොහොමද වැඩේ කරගන්නේ කියලා. right ඉතින් මම හිතනවා ඔයාලට වැඩේ තේරෙන්නේ නැති කියලා. මේකත් අනිවාර්යෙන් කරලා තියාගන්න. මොකද layer 1 blockchain එකක් හින්දා ඉස්සරහට reward එකක් ගන්න ලොකු chance එකක් අපිට තියෙන්න පුළුවන්. right ඉතින් එහෙනම් අතර වීඩියෝ එක මෙතනින් නවත්තනවා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.